අංකල් 86 ටීවී එකක්. ඉතින් මේ ටීවී එකත් රිපෙයාර් කරගන්න මේ කස්ටමර් ලංකාවේ ගොඩක් තැන්වලට කතා කරලා තියෙනවා. ඉතින් ඒ එක තැනකින්වත් මේ ටීවී එක ගලවන්නවත් ඉදිරිපත් වෙලා නැහැ. ඊට පස්සේ මේ කස්ටමර්ගේ ගෙදරට ආපු ටෙක්නීෂියන් කෙනෙක් මේ ටීවී එක ගලවලා කියලා තියෙනවා මේකේ බෑක්ලයිට් රිප්ලේස් කරන්න ඕනේ කියලා. ඉතින් එයා ළඟත් බෑක්ලයිට් නැහැ කියලා තියෙනවා. පස්සේ මේ කස්ටමර් අපේ නම්බර් එක Facebook එකෙන් හොයාගෙන අපිට කතා කරලා අපෙන් ඇහුවා මේකේ බෑක්ලයිට් තියෙනවද කියලා. ඉතින් අපි ළඟ බෑක්ලයිට් තිබ්බෙත් නැහැ. පස්සේ අපි මේ ටීවී එකේ මොඩල් එක අරගෙන අපි බෑක්ලයිට්ස් ඕඩර් කරා. ඕඩර් කරලා ආවට පස්සේ අපි මේ ටීවී එකේ බෑක්ලයිට් රිප්ලේස් කරන්න මේ කස්ටමර් ගෙදරට ගියා. ඉතින් අපි සාමාන්‍යයෙන් හෝම් විසිට් එකක් යන්නේ ඩිස්ප්ලේ රිප්ලේස්මන්ට් එකකට ඇරෙන රිපෙයාරින් වලට. මේ කස්ටමර්ට මේ ටීවී එක අරගෙන එන්න බැරිම තත්ත්වයක් තිබෙන නිසා තමයි අපි මේකේ බෑක්ලයිට් රිප්ලේස්මන්ට් එකට මේ කස්ටමර්ගේ ගෙදරට ගියේ. ඉතින් අපි බෑක්ලයිට් රිප්ලේස්මන්ට් එකට ගියාට අපි චෙක් කරලා බලද්දි තමයි දැනගත්තේ මේක බෑක්ලයිට් එකේ ඉෂුව එකක් නෙමෙයි තිබ්බේ මදර්බෝඩ් එකේ ඉෂුව එකක් කියලා. ඉතින් මේක බෑක්ලයිට් රිප්ලේස් කරන්න නැතුව අපි මේකේ මදර්බෝඩ් රිපෙයාර් එකකින් මේ ටීවී එක හැදුවා. මේ කස්ටමර් ගොඩක් සතුටු වුණා. මොකද මේ ටීවී එක ගොඩක් දෙනෙක් බාර ගන්නවත් බැහැ කියලා තියෙනවා ගලවන්න බැහැ කියලා.